ආයුබෝවන්. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ වෙලාවේ ලෝකයේ බොහොම උණුසුම් වෙලා තියෙන ප්‍රධාන කාරණයක්. ඒක තමයි න්‍යෂ්ටික යුද්ධයක හෙවණැලි වැටෙන්න පටන් ගන්න තියෙන ලෝකෙට. අපි මේක කොහොමද දකින්නේ? ඇයි මෙහෙම දෙයක් මේ වෙලාවේ අපිට පෙනෙන්න පටන් ගන්නෙ? ඒකේ පසුබිම පොඩ්ඩක් හොයා බලන්න ඕනේ. විශේෂයෙන්ම කතා කරන ප්‍රධාන මාතෘකාවක් මේ දිනවල යුක්‍රයින් යුද්ධය පිළිබඳව. රුසියාව විසින් යුක්‍රයිනය ආක්‍රමණය කරලා අවුරුදු 3ක් ගිය තැන තියෙන වර්ධනයන්. නරක වර්ධනයන් අද වෙනකොට ලෝකයට ඇතු වෙලා තියෙනවා. ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත් වුණායින් පස්සේ ඔහු උත්සාහ කරන වගේ පේනවා සාමකාමී විසඳුමකට යන්න යුක්‍රයින් යුද්ධය සම්බන්ධයෙන්. නමුත් ඒ තත්ත්වය පහුගිය සතියේ බොහොම ප්‍රශ්නාර්ථයකට මුහුණ දුන්නා. වාක් සංග්‍රාම වලට මුහුණ දුන්නා. කොහොමද ඒක වුනේ? ඒක වුනේ යුක්‍රයින ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි දවල මන්දිරේ සාකච්ඡාවක් සඳහා ගිවිසුම් අත්සන් කිරීම සඳහා ට්‍රම්ප් ජනාධිපතිවරයාව මුණ ගැහෙන්න ගියා. ඒ මුණ ගැහෙන්න ගිය සාකච්ඡාව දවල මන්දිරේ ඕවල් කාර්යාලයේදී ඕවල් ඔෆිස් එකේදී සිද්ධ වුණේ. ඒක ඊටාම වාක් සංග්‍රාමයක් බවට පත් වුණා. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ පැත්තේ සහභාගී වෙච්ච නියෝජ්‍ය ජනාධිපතිවරයාත් සෙලෙන්ස්කි ජනාධිපතිවරයාත් අතර තද කතා බහක් ඇති වුණා. ඒකේ ප්‍රතිඵලයක් විදියට අවසානයේදී සාකච්ඡාවට අදාළ පසුබිම සකස් කිරීම හෝ සෙලෙන්ස්කි පැමිණි ඇමරිකාවට අවශ්‍ය තිබුණු බොහොම විරල ඛනිජ සම්පත් සඳහා වූ ගිවිසුම යුක්‍රයින පොළවේ ඇති විරල සම්පත් ප්‍රයෝජනයට ගැනීම සඳහා වන ගිවිසුම එහෙම නැත්නම් ඇමරිකාව මෙතුවක් කල මේ යුද්ධය සඳහා වියදම් කර ඇති ට්‍රම්ප් ජනාධිපතිවරයා කියන විදිහට ඩොලර් බිලියන 300ක 350ක මුදල් නැවත ලබා ගැනීමේ ගිවිසුම අත්සන් කරන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. එදා සූදානම් කළ තිබ දිවාහාරයයි මාධ්‍ය සාකච්ඡායි නවත්තලා ඉවත් වෙන්න වුණා සෙලෙන්ස්කි ජනාධිපතිවරයාට. මේන් පස්සේ තමයි මේ උණුසුම ටිකක් වැඩි වෙන්නේ. මොකද හේතුව යුරෝපය වෙනත් විදියකට මේ ප්‍රශ්නේ විසඳුම සඳහා මේ ප්‍රශ්නේ ඉදිරි මාවත විවෘත කරගන්න උත්සාහ කරන වගක් පේනවා. විශේෂයෙන්ම පෞගිය දවස්වල සෙලෙන්ස්කි ජනාධිපතිවරයා මුණ ගැහෙන්න පෙර ට්‍රම්ප් ජනාධිපතිවරයා මුණ ගැහුණා බ්‍රිතාන්‍ය අගමැති ස්ටාම ඒ වගේම ප්‍රංශ ජනාධිපති මැක්‍රෝන්. තියෙන ආරංචි හැටියට ඒ දෙන්නාත් සෙලෙන්ස්කි ජනාධිපතිවරයාගේ ගමනට අවශ්‍ය පසුබිම සකස් කරන්නයි ආවේ කියලා තමයි ප්‍රකාශ වෙන්නේ. අපි ඒක එහෙම වුණත් නැතත් මේ තත්ත්වය ඇති වුණායින් පස්සේ දවල මන්දිරයේදී සෙලෙන්ස්කි ජනාධිපතිවරයා නැවත වතාවක් බ්‍රිතාන්‍ය අගමැති ස්ටාම හම්බෙන්න යනවා ලන්ඩන් වලට. ඒකේ ප්‍රතිඵලයක් විදියට ස්ටාම ඔහුට අවශ්‍ය මුදල් ලබා දෙනවා. යම්කිසි බිලියන 3කට විතර ආසන්න මුදල් ප්‍රමාණයක් පවුම් බිලියන. ඒ වගේම ඔහුත් එක්ක වෙනම වර්ගයේ උපක්‍රමයකට යන්න සූදානම් වෙනවා. ස්ටාම යෝජනා කරනවා යුරෝපයේ තුලින් ඇති කරන්නා වූ හමුදා සාමකාමී ආරක්ෂක වැඩපිළිවෙලක් සඳහා වන සැලැස්මක් යුක්‍රයිනයට. එය ඉදිරිපත් කරනවා. ඊට අවශ්‍ය මූලික දේවල් කතා කරනවා. ඉන් පස්සේ අගමැතිවරයා මැක්‍රෝන් ජනාධිපතිවරයා සමගත් මේ සම්බන්ධයෙන් එකඟතාවයන් ඇති කර ගන්නවා. මේ තත්ත්වයේ උණුසුම් වේගනයේදී ජනාධිපති මැක්‍රෝන් ප්‍රංශයේ තමන්ගේ අකමැත්ත රුසියාව මේ වෙලාවේ ඇමරිකාව නිසා වෙනම ශක්තියක් වෙනම අතපෙවීමක් සිද්ධ කරන ආකාරය පිළිබඳව අකමැත්ත. ඒක යුරෝපය තුලම මේ තත්ත්වය පෙනෙන්න තියෙනවා. ඒ අකමැත්ත ප්‍රකාශ කරමින් ඔහු ප්‍රකාශ ඉදිරිපත් කරන්න පටන් ගන්නවා රුසියාවේ තර්ජනය යුක්‍රේනයට පමණක් නෙමෙයි යුක්‍රේනයට වගේම
යුරෝපයටත් ඒ තර්ජනය ඒ ආකාරයෙන්ම තියෙනවා. මේකට මුහුණ දෙන්න යුරෝපය සූදානම්. අපි තවදුරටත් සූදානම් වෙනවා. ඒ අවශ්‍ය හමුදා ශක්තිය, ඒ අවශ්‍ය පසුබිම අපි සකස් කරගන්නවා කියලා. ඒ තර්ජනාත්මක කතාවත් එක්ක තත්ත්වය උණුසුම් වෙනවා. මේ වෙලාවේ ඇමරිකාවට පෙනී යනවා. ඇමරිකාව කිව්වේ සෙලෙන්ස්කිට පන්නන ගමන් දවල මන්දිරෙන් කරුණා කරලා ලෑස්ති වෙලා යන්න සාමකාමී තත්ත්වයක් ඇති කර ගැනීමට අවශ්‍ය පරිසරය සකස් කරගන්න. ඒකම සූදානම් වෙලා එන්න අපි ඉදිරිපත් කරන මං ඉහත කියපු බොහොම විරල ඛනිජ සම්පත් සඳහා වූ ගිවිසුම අත්සන් කරන්න. මේ දෙකම සිද්ධ වෙන්නේ සෙලෙන්ස්කි යුරෝපය තුල ඇවිදමින් තමන්ගේ තත්ත්වය වෙනත් විදියකට ශක්තිමත් කරගන්න උත්සාහ කරනවා. යුරෝපයේ නායකයින් හම්බෙනවා. ඒ අතර යුරෝපයේ තවත් නායකයින් ප්‍රකාශ නිකුත් කරනවා විවිධාකාරයට. කොහොමද මේ තත්ත්වය බරපතල විදියට ගන්නවා ඇමරිකාව. මොකද ඇමරිකාව මේ සිදුවන දේ පිළිබඳව තමන්ගේ අකමැත්ත ප්‍රකාශ කරන්නේ ඇමරිකාව යුක්‍රේනයට ලබා දී තියෙන හමුදා ආධාර ඒ සියලු දේවල් නවත්තනවා. తాවකාලිකව වෙන්න පුළුවන් සමහර විට නවත්තනවා. ඒ විතරක් නෙමෙයි භයානක දෙයක් සිද්ධ වෙනවා. ඒ භයානක දේ තමයි ඇමරිකාවේ සැටලයිට් අභ්‍යවකාශයේ තියෙන පාවිච්චි කළ තමයි යුද්ධයට අදාළ සියලු කටයුතු යුක්‍රේනය විසින් පෞද්ගලික කාලේ කරේ. ඒ තත්ත්වය වෙනස් කරගන්නවා ඇමරිකාව නවත්තනවා මේ පහසුකම් සියලු දේවල්. ඒක නිසා අද යුක්‍රේනයට සිද්ධ වෙලා තියෙනවා රුසියාවට මිසයිල් වලින් පාර දෙන්න, එහෙම නැත්නම් යුද තොරතුරු ලබා ගන්න, බුද්ධි තොරතුරු ලබා ගන්න, රුසියාවේ ආක්‍රමණයට මුහුණ දෙන්න, රුසියාවේ පහර දීම් වළක්ව ගන්න ඒ තොරතුරු සම්පූර්ණයෙන්ම නතර කෙරුවා ඇමරිකාව. ඒක නිසා ඒකේ වාසිය රුසියාව ගන්න බවක් ඊයේ වෙනකොට පෙන්눔 කරනවා. රුසියාව පහර දීම් බොහොම දැඩි කරලා තියෙනවා. ඒකේ වෙනත් ප්‍රතිඵලක් තියෙනවා. කොහොමද මේක යුරෝපය ගත්තේ කොහොමද? යුරෝපය මේ තත්ත්වය පිළිබඳව තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කරේ නැහැ. ඒ වෙනුවට ඔවුන් විකල්ප මාර්ගවලට යන්න පටන් ගත්තා. විවිධ සමුළු පැවැත්වුණා. පැරිසියේ පැවැත්වුණා. ආපහු යුරෝපයේ විවිධ නගරවල පැවැත්වුණා. බ්‍රසල්ස් වල 6 වෙනිදා මාර්තු යුරෝපා සංගමයේ කමිෂන් එක රැස් වුණා. ඒ රැස්වීම සඳහා යුරෝපා කොමිසමේ බියුරෝක්‍රෑට්ස්ලා කියන්නේ නිලධාරීන් සහ රාජ්‍ය නායකයින්ද විශාල ප්‍රමාණයක් සම්බන්ධ වුණා. මෙතනදී යුරෝපා සංගමේ ප්‍රධානීන් තීරණයක් ගන්න පටන් ගත්තා. මොකක්ද? යුද්ධය සඳහා යුරෝපය සූදානම් වෙන්න ඕනේ. මොකද යුරෝපයට රුසියාවේ තර්ජනය දැඩි වෙලා තියෙනවා. ඉදිරියේදී යුරෝපයට පහර දීමක් පවා සිද්ධ වෙන්න පුළුවන්. ඒක නිසා වහම මේකට අදාළ ප්‍රතික්‍රියාමාර්ග ගැනීම අවශ්‍යයි කියලා. ඒකේ ප්‍රතිඵලයක් විදියට යුරෝපය අපි දන්නවා සම්පූර්ණයෙන්ම අදාළ මූල්‍ය කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මුදල් වෙන් කරගත්තා. පොඩි මුදලක් නෙමෙයි. ඩොලර් බිලියන් 800කට එහා, ට්‍රිලියන් එකට තව පොඩ්ඩයි අඩු 800කට එහා මුදලක් වෙන් කරන්න සූදානම් කරා යුරෝපයේ ආරක්ෂක තත්ත්වයන් සකස් කිරීම සඳහා. ඒකට ඉඩකඩ ලැබෙන විදිහට උත්සාහ කරනවා වුන් යුක්‍රයිනය ආරක්ෂා කරගන්නත්. ඒ සඳහා යුක්‍රයිනයට ඒ කියන්නේ යුරෝපය කියන්නේ සැලකිය යුතු වෙළඳ පොලක්. ඒ වෙළඳ පොලේ මිලියන් 450ක පමණ පාරිභෝගික සංඛ්‍යාවක් ඉන්න වෙළඳ පොලක්. ඒ වෙළඳ පොල කිසිම සීමාවකින් තොරව, කිසිම කොන්දේසියකින් තොරව යුක්‍රේනයට නිදහස් කරන්න ඔවුන්ට ඒ වෙළඳ පොලට එකතු වෙන්න ඊට කඩ සලස්වන්න තීන්දුව කරනවා. ඒ වෙළඳ පොලේදී යුක්‍රේනයේ අපි දන්නවා සාමාන්‍යයෙන් නිෂ්පාදන පමණක් නෙමෙයි යුද නිෂ්පාදන පවා පෞද්ගලික කාල තුල උන් වර්ධනය කරගත්ත යුද නිෂ්පාදන පවා යොදා ගැනීමට ඒ වෙළඳ පොළට සම්බන්ධ වෙන්න ඒ ඉඩකඩ සැලැස්සුවා යුරෝපා සංගමය විසින්. මේ තත්ත්වය මෙහෙම වර්ධනය වෙද්දී මැක්‍රෝන් ජනාධිපතිවරයා ප්‍රංශයේ රුසියාවට විරුද්ධව ප්‍රකාශනකුත් කරන්න පටන් ගත්තා. රුසියාවේ තර්ජනය කියන්න පටන් ගත්තා. ඒකම රුසියාවේ තර්ජනයට මුහුණ දෙන්න සූදානම් කියලා ඔහු පැහැදිලිව කිව්වා න්‍යෂ්ටික ආයුධ මාර්ගයෙන්.
න්‍යෂ්ටික තමන්ගේ තියෙන න්‍යෂ්ටික ශක්තිය. මොකද යුරෝපයේ ඉන්න න්‍යෂ්ටික බලවතුන් තමයි ප්‍රංශය සහ බ්‍රිතාන්‍ය. ඒක නිසා මේ රටවල් වල න්‍යෂ්ටික ශක්තිය ඒ නියුක්ලියර් අම්බ්‍රෙල්ලා එක එහෙම නැත්නම් න්‍යෂ්ටික කුඩේ යටතට අරගෙන අපි සූදානම් යුරෝපය බේරගන්න කියන පණිවිඩය දුන්නා. මේකට උත්තර සපයනවා රුසියාව. පූටින් කිව්වා නැපෝලියන් උත් ඇවිල්ලා ඔහොම දෙයක් 1800 ගණන් වල කරා මාස 6ක් ඇතුළත ලක්ෂ 3ක් විතර ජීවිත නැති කරගෙන 6 ලක්ෂයක් විතර තුවාල කරගෙන ආපහු ගිය කෙනා. මේ වගේ බොහොම උණුසුම් මට්ටමේ කතාබහක් වාක් සංග්‍රාම වර්ධනය වෙමින් පවතිනවා. ඒකම යුරෝපීය අනිත් නායකයින් මේකට සහයෝගය දෙන්න මේ තත්ත්වය රුසියාවට විරුද්ධව බලමුළු ගැහෙන්න සූදානම් වෙනවා. නමුත් ඇමරිකාව මේ තත්ත්වයට මේ විදියටම උනන්දු වෙන්නේ නැහැ. මොකද මැක්‍රොන්ට තව තියෙන්නේ අවුරුදු 2ක් පමණ කාලයක් තමන්ගේ බලය ඔව් ඊට පස්සේ ජනාධිපතිකමෙන් ඉවත් වෙනවා. ඒක නිසා ඇමරිකාව වෙන විදියකට කල්පනා කරනවා මේක. ඇමරිකාව නමුත් සන්තෝෂයක් පෙන්වුවේ නැහැ රුසියාවේ මේ තත්ත්වය යටතේ ප්‍රහාරයන් වර්ධනය කිරීම පිළිබඳව. ඊටම දරුණු විදියට මේ දවස්වල රුසියාව උත්සාහ කරන දේ වළක්වීම සඳහා ඇමරිකාව ජනාධිපති ට්‍රම්ප් නිවේදනය කරා රුසියාව මේ තත්ත්වය පාලනය කරන්න ඕනේ අපිට ඕනේ මේක යුද උණුසුම වැඩි කරන්න නෙමෙයි. ඒක නිසා ඔය අය මේසෙට එන්න ඕනේ යුක්‍රේනයයි රුසියාවයි සාමකතා මේසෙට. එතෙක් නැවත වතාවක් ඔහුගේ පළවෙනි රුසියාවට විරුද්ධව සම්බාධක බැංකු සම්බන්ධයෙන් සහ තවත් සම්බාධක කීපයක් යොදන්න රුසියාවට එරෙහිව පනවන්න අද තීරණය කරා. මේ තත්ත්වය ඊටාම භයානකයි. මොකද රුසියාවේ වැඩිම න්‍යෂ්ටික ආයුධ ප්‍රමාණයක් සහිත රට. ඒ වගේම ඇමරිකාව ඊළඟට බරපතලම න්‍යෂ්ටික අවි ආයුධ, යුරෝපීය න්‍යෂ්ටික අවි ආයුධ. මේවා වලින් මේ ප්‍රශ්නය විසඳ ගන්න බෑ. මේවා දැන්ට තියෙන තත්ත්වය අනුව මේවා ඉදිරියට ගෙනාවොත් මේ උණුසුම මේ මට්ටමේම ඉදිරියට ගෙනාවොත් අපි ලෝකයේ අනාගතය පිළිබඳව විශ්වාසයක් තියන්න හම්බෙන්නේ නැහැ. න්‍යෂ්ටික ආයුධ පිළිබඳ යුද්ධයක් කියන්නේ ඇවිල්ලා බරපතලම දෙයක්. මේක වළක්වා ගැනීම සඳහා තියෙන එකම විසඳුම සාමකාමී විසඳුමක්. ලෝකයේ රටවල් වල යුද ජයග්‍රහණ මෑත කාලේ කොහෙවත් සිද්ධ වුණේ නැහැ. ඒක නිසා මේ සාමකාමී විසඳුම සඳහා ඇමරිකාවත් රුසියාවත් යුරෝපයත් සෙලෙන්ස්කිගේ යුක්‍රේනයත් එකතු වෙලා තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍ර පැත්තකින් තියලා යම් කිසි එකඟතාවයකට ඇවිල්ලා යුද්ධය නැවැත්වීම කළ යුතුයි. එහි ප්‍රතිඵලයක් වන්නේ සෙලෙන්ස්කිගේ යුක්‍රේනයේ නැතිවෙච්ච ජීවිත ප්‍රමාණය තවත් වැඩි වෙන්නේ නැතුව වෙච්ච විනාශය තවත් වැඩි වෙන්නේ නැතුව වළක්වගෙන ඒ වගේම රුසියාවේ වෙච්ච විනාශය වළක්වගෙන වෙන්න තියෙන විනාශය වළක්වගෙන යම් කිසි සාමකාමී විසඳුමකට එන්න පුළුවන් වෙයි. අදට එපමණයි. ස්තුතියි. ආයුබෝවන්.